හරි අපි සාකච්ඡා කරන පේපර් එක මේකනේ. ඔයාලා දන්නවද මේ විදිහ අපි පේපර් එකක් කරලා ඉවරයි ක්ලාස් එකේ. ඒකට දාලා මේ අපි පේපර් එකක් සාකච්ඡා කරන්න ඕනේ. කරපු පේපර් එක සාකච්ඡා කරන්න. මොකද අපිට සාකච්ඡා කරන්න වෙලාවක් සෙට් වෙන්නේ නැහැ. අපේ ක්ලාස් එකේදී ඔයාලට මිසති එක්සෑම් එකේ තියෙන හින්දා මම තීරණය කරා මේක ඔන්ලයින් විදිහට සාකච්ඡා කරන්න. හරි. අපි ඉස්සෙල්ලාම දැන් පේපර් එකක් ගත්තාම කොහොමද කරන්න පටන් ගන්නෙ කියන දේ ඉඳලා පටන් ගමු. අපි කොහොමද කියන එක සාකච්ඡා කරන්න පටන් ගමු. හරි. රයිට්. එතකොට දකුණු බලන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2019 පේපර් එක තමයි අපි කරන්නේ. මෙතනදී පත ශ්‍රේණිය ගණිතය කියලා ඔයාලගේ පේපර් එක තියෙනවා. නම සහ විභාග අංක ලියන්න තියෙනවා. විභාග අංක කියන්නේ ඔයාලගේ මේ වගේ පේපර් එකක් ලියද්දී නම් ඔයාලගේ පන්ති අංකය සහ දැන් ඔයාලා මෙතනදී නම විදියට ලියනවා නම් අපි හිතමු මෙයාගේ නම නිපුන් කියලා. හරි? නිපුන් කියලා මෙන්න මෙහෙම ලියලා ඒ වගේම ඔයාගේ අංකය වැදගත් ගන්න. නිපුන් නම් පන්තියේ මේ වෙනියද කියලා එක නෙවෙයි. ඔයාගේ අංකයේ තියෙන රෙජිස්ටර් එකේ අංකය. රෙජිස්ටර් එක හිතමු 36 කියලා. 36 නම් ඔහොම 36 කියලා ලියන්න ඕනේ. හරි. ඕක තමයි ඔයාලගේ අංකය වෙන්නේ. විභාග අංකය වෙන්නේ. හරි. ඔය විදිහට ඔයාලගේ ඉස්සරව ගත්ත ගමන් විභාග අංක ලියලා බලන්න ඕනේ ප්‍රශ්න ගන්න. හරියට පේපර් එක print වෙලා තියෙනවද? ප්‍රශ්නවල කොටස් අඩුයිද? ප්‍රශ්න 20ක් තියෙනවද? 18 10 20. පේපර් එක හරි. ඊට සෙකන්ඩ් පේපර් එකත් ඔන්න ඔය විදිහට අපිට තියෙනවා. හරි සෙකන්ඩ් පේපර් එකේ කිසිම ප්‍රශ්න නැති ප්‍රශ්න 6ක් තියෙනවා. හරි. එතකොට ඔන්න ඒ සෙකන්ඩ් පේපර් එක අපිට කියලා තියෙන ප්‍රශ්න 5කට පමණක් විදුලි සපයන්න කියලා මේවා කියවන්න. නැත්නම් ප්‍රශ්න 6කට විදුලි සපයලා ඊට පස්සේ වෙලා මදිනවා කියලා ගෙදර ඉල්ල අඬන්න එපා. හරි. සියලු ප්‍රශ්නවල විදුලි ප්‍රශ්න පත්‍රයෙන් සපයන්න කියලා තියෙනවා. කියන්නේ මේ දීලා තියෙන ප්‍රශ්න පත්‍රය පිළිතුරු සපයන්න කියලා තියෙනවා. එක ප්‍රශ්නයක ලකුණු දෙක බැගින් හම්බ වෙනවා කියලා බැගිනි කියලා තියෙන බැගින් හම්බ වෙනවා කියලා තියෙනවා. හරි. පළවෙනි ප්‍රශ්නේ බලමු. මෙම සමචතුරස්‍රයේ සමමිතික අක්ෂ ඇඳ දක්වන්න සමමිතික අක්ෂ කීයක් තිබේද කියලා ළමයි. අපි සමමිතික අක්ෂ දැන් මම සාමාන්‍යයෙන් අපි සමමිතික අක්ෂ අඳින්නේ කඩේදී වඩින්නේ. ඒ වුණාට මට මෙතන කඩේදී විදිහට අඳින්න අමාරුයි. ඒක හින්දා මම මේකට ගන්නවා මෙන්න මේ විදිහ දෙයක්. හරි. රයිට්. මම මෙන්න මෙහෙම අඳිනවා. ඒක අවුලක් ගන්න එපා. මම ওই විදිහට අඳිනවා. එක සමමිතික අක්ෂයක් මම හදන්න ඉවරයි. ඒ වගේම තමයි ඊළඟ සමමිතික අක්ෂය අඳිනවා මෙන්න මේ විදිහට. හරි. ඔන්න තව එකක් හදලා ඉවරයි. සාමාන්‍යයෙන් දැන් සමමිතික අක්ෂය කියලා කිව්වම බලන්න මෙතනදී මම අර හදපු ඉර අයින් කරොත් එහෙම පැත්තකට ඔයාට පේනවා ඇති මේ මෙතන තියෙන දිගයි මෙතන තියෙන දිගයි චුට්ටක් අතර අසමානයි කියලා. කියන්නේ මේ දිග වැඩි මේ දිග අඩු යෝගයක්. ඔව්. ඒකෙන් පේනවා නම් ඔයාලා කරන්න ඕනේ මේ අඩුල අරගෙන මෙන්න මේක දිගම අයින්න ඕනේ. අඩුල අරගෙන මේක දිගම අයින්න ඕනේ. බැලලි ඉවරලා. හරියටම දෙකට බෙදෙන ස්ථානේ මේ හරිය එක වගේ යනවා නම් ඒ හරිය තමයි මාක් කරන්න ඕනේ. හරි. ඒක හොඳට මතක තියාගන්න. මම ඒකට පොඩි වැඩක් කරනවා මෙන්න මේ විදිහට මේ දෙක ඇඳලා ඉන්නවා ඉස්සෙල්ලාම. මෙන්න මේ දෙක ඇඳලා ඉන්නවා. හරි. ඒ දෙක ඇඳලා මොනවට පේනවා මම අතන තියන දෙකක් පොඩ්ඩක් විතර හිට වැඩිලා තියෙනවා. ඒ කියන්නේ යාලා දීලා තියෙන අර සමානයි කියලා දීලා තියෙන දෙන්න පොඩ්ඩක් පැත්තකින් ඉන්නේ. එහෙනම් ඔන්න ඔය විදිහට මට සම්මිතික අක්ෂර ටික ඇඳ ගන්න පුළුවන් වෙනවා. හරි. එන්න රේඛාව තමයි ඒ තියෙන්නේ නේ. මේක පහ කියලා ගන්න බෑ අපිට. ඇයි? එක කියන රේඛාව තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ එක රේඛාව ගන්න දෙක මෙන්න තුන මෙන්න හතර. ඔය විදිහට තමයි අපිට මේ සම්මිතික අක්ෂර අඳින්න පුළුවන් වෙන්නේ. හරි. ඔය විදිහට අපිට 1 2 3 4 කියලා අපිට සම්මිතික අක්ෂර ටික ගන්න පුළුවන්. ඔන්න ඇඳලා පෙන්නනවා. ඔන්න ඒකට හරි. මේක මේ විදිහට ඇඳලා තියෙනවනේ මෙතන එක ලකුණක් එනවා. හරි. ඔක හරියටම ওই විදිහට ඇඳලා තියෙනවනේ. ඔයාලට එක ලකුණක් දැන් මේ විදිහට ඉන්න ඕනේ. ඔන්න දැන් මේක ඇඳලා තියෙනවා මම ඔන්න මගේ එකට ලකුණු 1යි කියලා දැම්මා. සාමිතික අක්ෂර ගණන කීයද? දැන් අපි ගණන් කරා අක්ෂර ගණන 1යි 2යි 3යි 4යි කියලා හතරක් ආවා. එහෙනම් හතරක් කියලා ඔහොම හතරයි කියලා ලියලා තියෙනවනම් ඔන්න ඔයාලට එතෙන්වත් ලකුණක් ලැබෙනවා. හරි. හරි. ඔන්න පේපර් එකේ ඔය විදිහට ලකුණු දීලා තියෙනවා. ඊළඟට බලන්න මේ වඩු මඩුව යන වචනයේ අපුල් කුලකය සංගල වරහන් තුල යන්නේ කියලා කියනවා.
හරි අපි බලමු කොහොමද මේක කරන්න කියලා. අඩු මඩුව කියන වචනය අකුරු කුලකේ සංගල වරහන් තුල ලියන්න කියලා තමයි මේ කියන්නේ. කොහොමද ඒක කරන්නේ අපි? මතකද ඔයාලට මම කිව්වා මෙන්න මෙහෙම ලියන්න කියලා. ඉස්සලම් වයන්න ලියනවා. ඊට පස්සේ ඩු යන්නක් තියෙනවා. ඩු යන්නක් ලියමු අපි. ඊට පස්සේ මොයන්නක් තියෙනවා. ඔන්න මොයන්නක් මම ලිව්වා. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඊට පස්සේ ආයෙ ඩු යන්නක් තියෙනවා. ඩු යන්න ආයෙ ලියනවාද? මේ ඩු යන්න දැන් වයන්න ඔන්න හරි. ඩු යන්න හරි. මොයන්නත් හරි. හැබැයි මෙන්න මේ ඩු යන්න ආයෙ ලියනවා. ඒ මේ තියෙන ඩු යන්නක් ඒක වෙනුවට ආයෙ දෙකක් ලියන්නේ නැහැ නේ. එහෙනම් හොයන්න ඩු යන්න මයන්න විතරයි එන්නේ නේ. හොයන්න ඩු යන්න මයන්න. ඊට පස්සේ ආයෙ වයන්නක් කියනවනේ මෙතන. ඒ වයන්න තමයි තියෙන්නේ. හරි. ඒ විදිහට අපිට පඩු මඩුව කියන එක වඩුම කියන අපිට පාඩුවේ තියන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි යෝක ඉන්නේ සහ මෙතන ප්‍රමාව මකන්න ඕනේ. ඕක තමයි ඕකේ ලකුණු දෙක වෙන්නේ. හරි. මේක මේ විදිහට ලියලා තියෙනවා හරියටම ලකුණු දෙකක් කියලා ලැබෙනවා. එකක් හරි වරද්දලා තියෙනවා ලකුණු නෑ ළමයි. හරි. එතකොට ඊළඟ එක p සමාන 2 විට 5යි p වල ඝනය හි අගය සොයන්න කියලා කියනවා. බලමු අපි 5යි p වල ඝනය කියන්නේ මොකක්ද කියලා. අපි විහිදු වලින් මේක මම කියලා දීලා තියෙනවා 5 වතාවක් p වතාවක් p වතාවක් p කියලා ලියන්න පුළුවන් කියලා. මම මොකද්ද මේ p වතාවක් p වතාවක් p කියලා ලියුවේ? මෙන්න මම මේ කියලා තියෙන්නේ මම නිකන් කියලා දෙන්නේ හරි. ඔන්න ඔය සෙට් එක ලියලා තියෙන්නේ අර p වල ඝනය කියන එක. මේ p වල ඝනය p වල කීයක් ගුණ වෙලා තියෙනවද කියලා කියන්න අපි මේ විදිහට දානවා කියලා කිව්වා. එතකොට ගුණ කරනවා ලියාගන්න පුළුවන් ඒ ටික. හරි. එහෙනම් අවුලක් නැහැ. p සමාන 2 විට කියලා කියන්නේ. එහෙනම් මම අහවතාවක් බලන්න මම වරන් දෙකට අයින් කරනවා මම වරන් දෙකට වලට පෙන්නන්නේ නේ. හරි. මම කොහොම විදිහට ලියලා තියෙනවා. p වතාවක් p වෙනුවට මම දානවා 2 කියලා. හැම p එකක් වෙනුවට මම දානවා 2 කියලා. ඔන්න ඔය විදිහට මම ඔක දාගත්තට පස්සේ මට උත්තරයක් විදිහට ලැබෙනවා. 5 වතාවක් 2 බලන්න. 5 වාරයක් 2 10යි. 10 වාරයක් 2 20යි. 20 වාරයක් 2 40යි කියලා මට උත්තරයක් ලැබෙනවා. හරි අපිට මේක ගන්න පුළුවන් 5 වාරයක් 8 කියලා. ඒ හේතුව මෙහෙම ගන්නවා හරි. 5 වතාවක් 2 කියලා ගන්න ඕනේ. 5 වතාවක් 8 කියලා ගන්න ඕනේ. අව මොදාම 40යි කියලා ප්‍රශ්නයක් නැහැ. හරි. හැබැයි අපිට තව හදන්න තවත් ක්‍රමයක් තියෙනවා. බලන්න මේක පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමයට හදන්න පුළුවන් මෙන්න මේ විදිහට. 5යි p වල ඝනය කියන එක අපි තියාගන්න පුළුවන්. 5යි වතාවක් p වල ඝනය කියලා මට ලියා ගන්න පුළුවන්. මේකවත් සමාන කරනවා. 5 වතාවක් p වල ඝනය. දැන් මෙතනදී p ට මම දානවා 2 කියලා. p සමාන 2 විතර කියලා තියෙන්නේ. එහෙනම් p ට මම 2 කියලා දාලා 2 ඝනය කියලා ලියා ගන්නවා. දැන් කොහොමද වෙන්නේ? p වතාවක් 2 කියලා කියනම දෙවරක් 2 4යි 4 වරක් 2 8යි මේ. මෙන්න මෙයා කොහොමද කියන්නේ? දෙවරක් දෙවරක් 2 දෙවරක් 2 4යි 4 වරක් 2 8යි. ওই විදිහට මට 8යි කියලා ගන්න පුළුවන්. නම් මම මෙතන 8 කියලා දාලා 5 වරක් 8 කියන්නේ 40යි කියලා මම දාන්නත් මට උත්තරයට දාන්න පුළුවන්. හරි. ওই ක්‍රම දෙකෙන් එකකට හදලා තියෙනවා ලකුණු දෙකම ලැබෙනවා. නැත්නම් ඒක ලකුණක්වත් නැහැ. හරි. මේ ක්‍රම දෙකටම ලකුණු දෙකක් ලැබෙනවා. ඒ කියන්නේ දෙකෙන් එකක් විදිහට හදලා තියෙනවා නම් අවුලක් නැහැ. හරි. රයිට්. ඊළඟට අපිට තියෙනවා ඔන්න තවත් ගානක් 7 ධන 3 වාරයක් 5 කියලා එකක්. ළමයි මේකේ 7 එකතු කිරීම 3 වතාවක් අපිට තියෙන්නේ. බලන්න මතක ඇති මම කියලා දුන්නා. වා බේ ගු ඒ ආ කියලා ගණිත කර්මයක සුළු කිරීමේ පියවර ටිකක්. ඒ කියන්නේ සුළු කිරීමක් අපි කරනකොට ඒක ඉස්සෙල්ලම මොකද්ද කරන්නේ කොහොමද? ඒ කියන්නේ පළවෙනිට කරන්නේ මොකද්ද කියලා අපි තීරණය කරන විදිහක් මම කියලා දුන්නා. මේ විදිහට 1 බෙගු ඒ ආ කියන එකෙන් පටන් ගෙන යන විදිහට. හරි. මෙතනදී 1 කියන්නේ වරහන්. වා ර ආ හරි අල්ලන්න කියන්නේ ළමයි ගුණ කිරීමේ කොලට තාම නැහැ. බෙදීම කියන්නේ මේක බෙදීම. මේක ගුණ කිරීම. හරි. මේක එකතු කිරීම. මේක අඩු. ওই විදිහට තමයි තියෙන්නේ. right. එතකොට එහෙනම් අපිට මෙතන ඉස්සෙල්ලම මොකද තියෙන්නේ? බලන්න. එකතු කිරීම සහ අඩු කිරීම සහ එකතු කිරීම සහ ගුණ කිරීම තමයි ගණිත කරන විදිහට තියෙන්නේ. හරි. එහෙනම් මෙන්න මේ දෙන්න විතරයි ඉන්නේ. හරි. මේ දෙන්නෙන් පළවෙනිම කරන්නේ මොකද්ද? පළවෙනිට ගුණ කිරීම කරලා දෙවෙනිට තමයි එකතු කිරීම කරන්නේ. හරි. එහෙනම් මම පළවෙනිට ගුණ කිරීම කරනවා. 7 එකතු කිරීම වල දාගෙන 3 හරක් 5 කියන
15 කියලා දානවා. හරි ඊට පස්සේ 7 ධන 15 දැන් බලන්න 7යි 15යි එකතු කරාම කීයද? 22යි කියලා අපිට උත්තරේ දාන්න පුළුවන්. ඔය විදිහට ලකුණු ගන්න හදලා තියෙනවා නම් මෙන්න මේකට ලකුණු දෙකක් විදිහට ලැබෙනවා. හරි. ඔය දෙක ලකුණු දෙක එකට ලැබෙනවා. පහත දැක්වෙන්නේ සාධක දශකී. ඉස්තැන සම්පූර්ණ කරන්න. ළමයි සාධක කියලා කියන්නේ මොකක්ද? යම් කිසි සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදුවහම ඉතුරු නැතුව බෙදෙනවා නම් අර බෙදපු සංඛ්‍යාව ඊට කලින් ගත්ත පළවෙනි සංඛ්‍යාවේ සාධකයක් විදිහට අපි කතා කරනවා කියලා තියෙනවා. හරි. 90 කියන එක කියන ළමයි බෙදලා තියෙනවා කියලින්ම හොඳට බලන්න 90 කියන එක කියන බෙදලා තියෙනවා කීයටද? 90 කියන එක බෙදලා තියෙනවා Q සහ R විදිහට. Q කියන එක ඊට පස්සේ P සහ පහ විදිහට බෙදලා තියෙනවා. P කියන එක ඊට පස්සේ ආයේ 3 සහ 2 විදිහට බෙදලා තියෙනවා. හරි. අපි කොහොමද මේක හොයාගන්නේ? බලන්න. මේ P කියන එක කෙනා බෙදලා තියෙන්නේ. P කියන එක කෙනා හැදිලා තියෙන විදිය. කියන්නේ P කියන එක කෙනා බෙදෙන විදිය. හරි. මෙන්න මේ දෙකෙන් අපිට P ව හොයාගන්න පුළුවන්. මේ දෙක ගුණ කරන්න P ගේ උත්තරේ එනවා. හරි. ඊට පස්සේ P ගේ උත්තරය ආවට පස්සේ ඒ ආපු උත්තරේ මේකයි ගුණ කරන්න මේකේ උත්තරේ එනවා. මේ Q ගේ උත්තරේ එනවා. හරි. ඊට පස්සේ Q ගේ උත්තරේ ආවට පස්සේ ඒක ගුණ කරන්න R ගෙන් අපිට 90 කියන එක එනවා. ඔන්න ඔය විදිහට තමයි මේක හදාගන්න. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම කිව්වා දෙවරක් 3 කියන්නේ P කියලා. එහෙනම් P කියලා කියන්නේ කීයද? දෙවරක් 3 කියන්නේ 9යි. ඔය විදිහට අපිට P ට උත්තරයක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? Q හොයා ගන්න ඕනේ. දැන් P අපි දන්නවා. P වතාවක් තමයි Q කියලා කියන්නේ. එහෙනම් Q කියලා කියන්නේ P කියලා කියන්නේ කීයද? P කියන්නේ 6යි වතාවක් 5. Q කියලා කියන්නේ කීයද එතකොට? 6 වරක් 5 කියන්නේ 30යි. හරි. එතකොට Q වතාවක් R තමයි සමාන වෙන්නේ 90ට. අපි දන්න එතකොට 90 කියන එකට සමාන වෙන්නේ Q වතාවක් R නේ. එහෙනම් Q කියන එකට අපි උත්තරයක් දාන්නවා. ඒක දානවම 90 තමයි සමාන වෙන්නේ Q වතාවක් අරට අරකමයිනේ U ආය පාරක්. හරි මම මෙහෙම ගන්නවා. 90 තමයි සමාන වෙන්නේ Q වතාවක් Rට. එහෙනම් 90 කියන එක අපි කොහොමද දන්නේ 90යි. Q කියන එක දන්නවා කීයද? 30යි. අපි හදාගත්තනේ. R මෙන්න මෙයාව සුළු කරන්න කියලා දන්නවා. දැන් මේක සුළු කරන්න අපිට ඕන වෙන දැනුමක්. මොකද්ද? සමීකරණ විසඳීමේ දැනුම. මතක ඇතිනේ. පාඩම කරානේ. ගුණ කරලා තියෙනවා R අපි තනි කරගන්න ඕනේ. ගුණ කරලා තියෙන 30න් එහෙනම් බෙදනවා 30න් දෙපැත්තම බෙදලා මෙතන 30ට 30 කැපෙනවා. එතකොට 90 බෙදනවා 30න්. කියන්නේ R ට උත්තරයක් අපිට ලැබෙනවා කීයද? 90 බෙදීම 30 කියලා කියන ළමයි R ට උත්තරයක් ලැබෙනවා 3යි කියලා. ඔන්න ඔය විදිහට ඔයාලට උත්තර තුන ලබන්න තියෙනවා. ඔයාලට උත්තර තුනට අනුව ලකුණු එක බැග් කියන්නේ ලකුණු දෙකක් ලැබෙනවා. උත්තර ටික හරියටම අරන් තියෙනවනේ. අපි මතක තියාගන්න මේකට ලකුණු භාගයයි මේකට ලකුණු භාගයයි මේකට ලකුණු එකයි විදිහට තමයි ලැබෙන්නේ. හේතුව තමයි මේ දෙන්නගෙම තියෙන එකම කන්සෙප්ට් එක මෙයාව ටිකක් විතර හදන්න අමාරුයි. ඒකින්ද මෙයාට එක ලකුණක් ලැබෙනවා. එතකොට මෙයාව හරියට හදලා තියෙනවා නම් භාගයයි මෙයාවත් හරියට හදලා තියෙනවා නම් තවත් භාගයක් ලැබෙනවා. කියන්නේ එකයි මේ දෙන්නම හරියට හදලා තියෙනවා එකයි. මොන වගේ කියන්නේ හරි මේවා ගන්නකො. මෙන්න මේ පළවෙනි එක හරියට හදලා තියෙනවා නම් භාගයක් මන් දීලා ඇති ලකුණු. දෙවෙනි එක හරියට හදලා තියෙනවා නම් ඒකටත් භාගයක් ලකුණු හම්බෙනවා. තුන්වෙනි එකත් හරියට හදලා තියෙනවා නම් විතරයි ලකුණු එකක් හම්බෙන්නේ. මේ දෙක හරියට හදලා තියෙනවා නම් භාගය ධන භාගය ලකුණු එකක් ලැබෙන සම්පූර්ණ ටෝටල් එක. හරි? මෙයාව හම්බෙන්නේ නැහැ. මෙයාව හම්බෙන්නේ මෙයාවත් හරියට හදලා තියෙනවා නම් විතරයි. හරි අපි යන් ඊළඟ ගානට පහත් සදාහන් බලන්ති නිවැරදි නම් ඉදිරියේ ඇති හිස් කොටුව තුල 3 ලකුණද වැරදි නම් 7 ලකුණද යොදන්න කියලා කියනවා. කොහොමද ඒක කරන්නේ? කොහොමද ඒක හදන්නේ? ඒ කියන්නේ බලන්න අපි මෙතන කියන්නේ නිවැරදි නම් ඉදිරියේ ඇති කොටුව. හරි ලකුණ නම් 3 වැරදි ලකුණ නම් 7. ඒ කියන්නේ ඔයාලා මෙතෙන්ට හරි ලකුණ දාන වෙනකොට දාන්න ඕනේ මොකද්ද? 3. වැරදි ලකුණ දාන වෙනකොට දාන්න ඕනේ මොකක්ද? 7. ඔය ටික තමයි කියලා තියෙන්නේ. වැරදි හරි දාගෙන යන්න එපා මෝඩ් ළමයි වගේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ කියවන්න ප්‍රශ්නයක් දුන්නා. හරි. රයිට්.
624 බලන්න පළවෙනි එක ඉලක්කම් දර්ශකයෙන් 9 වන සංඛ්‍යා ඉතිරි නැතුව 9න් බෙදේ කියලා කියනවා. හරි නේද? බලන්න ඉලක්කම් දර්ශකයේ 9 වන සංඛ්‍යා ඉතිරි නැතුව 9න් බෙදෙනවා කියලා කියනවා නේද? මොකක්ද ඉලක්කම් දර්ශකය කියලා මතක් කරගන්න. ඉලක්කම් දර්ශකය කියන්නේ මොකක්ද? දැන් අපි ගත්තොත් එහෙම 81 කියන එක මේ ඉලක්කම් දර්ශකය වෙන්නේ 8 ධන 1. එතකොට මේක 9යි. 9 කියන එක කියනවා හරියටම 9න් බෙදෙනවා. සමාන 1යි. ඔය විදිහට අපිට ගන්න පුළුවන්. හරි ඉලක්කම් දර්ශකය මතක ඇති 324 බලන්න. තමා මේක ඉලක්කම් දර්ශකය මොකද්ද? 3 ධන 2 ධන 4 නිකම් මේ ඉලක්කම් ටික එකතු කරන්න. එතකොට මෙතන එනවා 5ක් 5 ධන 4 කියන්නේ 9යි. හරි 9 කියන එක කියලා 9න් ඉතුරු නැතුව බෙදෙනවා. හරි එතකොට අපිට ඉලක්කම් දර්ශකයේ 9 එනවා නම් ඒ ටික හරියටම බෙදනවා. එහෙනම් හරි ලකුණ වෙනුවට මොකක්ද දාන්න ඕනේ? හරි ලකුණ නෙමෙයි දාන්න ඕනේ. හරි ලකුණට දාන්න ඕනේ මොකද්ද? හරි ලකුණට දාන්න ඕනේ අංක 3. හරි right 624 සංඛ්‍යාව 3න් ඉතිරි නැතුව බෙදෙයි කියලා කියනවා. මතක ඇති මතක් කරගන්න 3න් ඉතිරි නැතුව බෙදෙන්නේ කොහොමද කියලා මතක් කරගන්න. අපි කරා පාඩම මොකද්ද? මතක ඇති පළවෙනි කොටසේ කරේ පාඩම. යන්න මේ පාඩමට ගිහිල්ලා බලන්න නෝට් එක මතක නැත්තම් බලන්න. මේකට උත්තරේ ඉන්නේ අංක 3 ළමයි. හරි ගොඩාක් වෙලා ඉන්න තමයි මේ කියන්නේ ඉලක්කම් දර්ශකය දැන් මතක් කරගන්න. ඉලක්කම් දර්ශකයටම අදාළ විදිහට තමයි මෙන්න මේ දේවල් යන්නේ. හරි ඔය ඉලක්කම් දර්ශකයේ උගන්වන පාඩමේ තමයි මේ දේවල් තියෙන්නේ කියලා තමයි මම කිව්වේ. 414 සංඛ්‍යාව 4න් ඉතිරි නැතුව බෙදී කියලා කියනවා. කොහොමද ඒක කරන්නේ? ආ ඒකට එන්නේ උත්තරේ වැරදි කියලා කියන වැරදි කියන එක අපි දාන්න ඕනේ අතේ ඉලක්කම දෙකක් හරිනම් ලකුණු එකක් දෙන්න කියලා තමයි මේක කියලා තියෙන්නේ. ඒ කියන්නේ දෙකක් හරි ගියොත් විතරයි ලකුණු එකක් හම්බෙන්නේ. හරි තුනම හරි ගියොත් විතරයි ලකුණු දෙකම හම්බෙන්නේ. හරිද ළමයි? ඔන්න මම මේ විදිහට ලකුණු දීලා තියෙන්නේ. මේ තුනම හරි ගියොත් ලකුණු දෙකක් හම්බෙනවා. දෙකක් හරිනම් ලකුණු එකයි. එකක් හරිනම් ලකුණු 9යි. හරි. මෙන්න මේක දශම ආකාරයෙන් ලියලා දක්වන්න කියලා කොහොමද කරන්නේ? 7 4 බෙදීම 25 තමයි තියෙන්නේ. අපිට මේක ලියා ගන්න පුළුවන් 25 යට තියෙන මේ සංඛ්‍යාව. යට තියෙන මේ 25 කියන එක්කෙනාව එලින්ම අපිට හදා ගන්න වෙනවා. අර 1 බිංදු ගාණක් තියෙන සංඛ්‍යාවක් කියන්නේ 10 බලයක් විදිහට අපිට හදා ගන්න වෙනවා. 10 බලයක අගයක් විදිහට අපිට හදා ගන්න වෙනවා. හරි ඒක කොහොමද කරන්නේ 25 කියන එක්කෙනාව ළඟම 10 බලයක් විදිහට හදා ගන්න ඕනේ 100 විදිහට. එහෙනම් උඩයි යටයි දෙකම මම ගුණ කරනවා. කීයද ගුණ කරන්නේ? මේකත් 4ෙන් ගුණ කරලා මේකත් 4ෙන් ගුණ කරනවා බලන්න. එතන එනවාද කියලා. 25 ගුණ කිරීම 4 කියන්නේ 100යි. 4 4 කියන්නේ 16යි. හරි. එතකොට 16 විදිහින් 100 කියන්නේ මොකද කියලා දාන්නවා. 16 කියන එක ලිව්වා. ඊට තියෙන්නේ මෙතන අපි යවන දශම දෙකක් 8යි 100 තියෙන බිංදු දෙකයිනේ. එහෙනම් මෙතෙන් දෙන්න දශම දෙක බිංදුව මෙතනින් ලියනවා. ඕක තමයි වෙන්නේ. හරි. එතකොට මම ඊටු ටික දැම්ම හැඩ වැඩි ටික මගලා දානවා. ඕක තමයි ඔබට එන උත්තරේ. හරි. 0.16 තමයි ඔබට ලැබෙන උත්තරේ වෙන්නේ. හරි. ඕක හරියට ලියලා දෙනවා ඔයාලට ලකුණු දෙකක් හම්බ වෙනවා. right. මෙන්න මේ ප්‍රකාශනයේ දර්ශකයන් ලියන්න කියලා දෙනවා. ඉතින් දන්නවනේ. දෙකේ ඉලක්කම් දෙකක් තියෙනවා. එහෙනම් එතකොට මොකද වෙන්නේ? දෙකේ ඉලක්කම් දෙකක් නම් දෙකේ දෙක කියලා ලියනවා. ඊට පස්සේ p වල තුනක් තියෙනවා නම් ඒක වතාවක් කියලා ලියනවනේ අපි හරි. p වල තුනක් තියෙනවා නම් මොකද කරන්නේ? එහෙනම් p වල තුනක් කියලා අපි ලියනවා. ඔන්න ඔය විදිහට දර්ශකයන් උඹ ලියා ගන්න පුළුවන්. දැන් මේක මේදිත් ගුණ කරලාමනේ තියෙන්නේ. අපිට මේක මෙහෙම ලියන්න ඕනේ. දැන් දෙකේ දෙක කියන එක 4 කියලා ලියා ගන්න පුළුවන්. p වල 3 කියන එක එහෙම ලියන 4යි මේක ලිව්වත් හරි මේක ලිව්වත් හරි. එතකොට මම ඔය විදිහට ලකුණු දෙන්න දෙනවා. හරි. බලන්න. පස්වරු 3:45ට ආරම්භ වූ ෂූටිංగ్ මාටින් කාටුන් වැඩසටහන පස්වරු 4:20ට අවසන් විය. වැඩසටහන විකාශය වූ කාලය කොපමණද කියලා අපි ගන්නවා. මේක බලන්න මොකක්ද? බලන්න. 6 මිනිත්තු. මට මෙතන හදන්න ඉඩ මදි ඉන්න මම ගන්නවා. එහා පැත්තට මේක මේ හරියට. හරි. ඊටද ඉවර වුණේ. අවසන් වෙලාවට අපි ගන්නේ 4:20. මෙතන පටන් ගත්තේ 3:45ට. දැන් මේක අඩු කරන්න තියෙන්නේ. ඔව්. 0.5ක් බෑ. පැත්තේ අපි ඉල්ල ගන්නවා 10න් 5 ගිහම 5යි.
මෙතන තියෙන්නේ එතකොට එකයි. එකෙන් හතරක් බෑනේ. මේ පැත්තෙන් ඉල්ල ගන්නවා. හැබැයි ඉල්ල ගන්න කීයද? 10ක්මද? නෑ. මෙතන ඉල්ල ගන්නේ 60ක් ඈ. මොකද පැය එකක් ඉල්ල ගන්න ඉඳන් මේ තුවිදි 60ක් වෙන්නේ. එහෙනම් 61කින් හතරක් ගියාම 50 ඊයද බලන්නකෝ. අපි මේක මෙහෙම හදමුකෝ. කෙනෙක්ම 20ෙන් 45ක් අඩු කරන්න try කරන්න. හරි. ඒක ලේසි එක. 4 20ෙන් ඉවතුනා කියලා කියන්නේ. එතකොට මට ලේසි මෙතනදි කරන්න. කෙලින්ම අපිට අඩු කරන්න තියෙන්නේ 20ෙන් 45ක් අඩු කරන්න බෑ. එහෙනම් මං එහා පැත්තේ 3 කරලා මේ පැත්තට ගෙන ගන්නවා 60ක්. මේ 60 මං උඩින් ලියා ගන්නවා. 60යි 20යි එකතු කරපුවාම 80ක් වෙනවා. 80ෙන් 45ක් ගිය වෙලාවේ 35ක් විදියට නෝට් මේ විදියට. හරි. මෙතන තියෙන 3යි 3ෙන් 3ක් ගියාම බිඳුවයි. ඔන්න ඔය විදිහට මට මිනිත්තු 35 කියලා ලියන්න පුළුවන්. හරි. පිළිතුරු තමයි මිනිත්තු 35යි. ඔය විදිහට මිනිත්තු 35 කියලා ඔයාලා උත්තරේ ලියන්න ඕනේ. හරි. ඊළඟට ප්‍රශ්නක 10. මේ සමාන්තර වන පාදවල නම් කරන්න කියලා කියනවා. සමාන්තර වන පාදවල. ඉතින් මොකක්ද? දෙකෙන් එකක් කියන්නේ. මෙතන සමාන්තර වෙනවා කියන්නේ එක්ක මේ බලන්න මේ දෙක සමාන්තරයි. මේ දෙක ගන්න පුළුවන් අපිට. එහෙනම් මේ දෙක ගන්නවා නම් අර ලියන්න පුළුවන් AD කියලා හා AD හා BC කියලා ගන්න පුළුවන්. මේ පාදය යොගලනේ යන්නේ. මේ AD කියන පාදය. මෙන්න මේ පාදයට මෙන්න මේ පාදය සමාන්තරයි. සමාන්තරයි කියන්නේ අර මෙන්න මෙහෙම ඊතල සමාන ඊතල ප්‍රමාණයක් බෙදලා තියෙනවනේ. අනික මේ පාදයට මේ පාදය සමාන්තරයි. බලන්න මේ විදිහට තියෙන්නේ. එතකොට මේක AD මේක BC පාදය. ඔය විදිහට ගන්න පුළුවන්. හරි. නැත්තම් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඊළඟ එක. මෙන්න මෙයාට මෙයා. ඒ කියන්නේ DC පාදය. DC පාදය හා AB පාදය කියලා ගන්න පුළුවන්. ඔය දෙක එකක් කියලා දෙනවා ලකුණු ඔයාලට මේ මේ කියන්නේ සමාන්තර වන පාද යුගලයක් නම් කරන්න කියලානේ. හරි. එහෙනම් මේ දෙකෙන් එකක් ලියලා තියෙනවා. එකක් හරි ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් විදිහට හම්බ වෙනවා. දෙකම ලියලා තියෙන ලකුණු හතරක් හම්බෙන්නේ නැහැ. හරි. දෙකෙන් එකක් ලියන්න ඕනේ. හරි. මෙන්න මේක බලන්න. ධන 7 ධන ඍණ 2. කොහොමද මේක හදන්නේ? දැන් මේ ධනට මේ ඍණ 2 කියන එක ගුණ වෙනවා නේද? මතක ඇතිනේ. ධන 7. එතකොට මේ ධනයි ඍණයි ගුණ වුණාම ඍණ වෙනවා. 2. ධන 7 ඍණ 2 කියලා කියන්නේ තමයි කී දෙන්නේ? 5යි විදියට ධන 5යි විදියට අපිට ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේක සංඛ්‍යා රේඛාව ඔස්සේ හදන්නත් පුළුවන්. බලමු අපි කොහොමද හදන්නේ කියලා ඒක. එතන බිංදුව 1 2 3 4 5 6 7 1 2 3 4 වගේ දානවා. හරි. එතන 1 2 3 4 5 6 7 ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 විදියට ගන්නවා. දැන් මම දැන් යනවා බිංදුවෙන් තමයි පටන් ගන්න හැමතිස්සෙම මතක තියන්නේ. හරි. ඉස්සෙල්ලම තියෙන ධන 7. එහෙනම් මම ධන 7ක් යනවා ඉස්සරහට. ඔන්න ධන 7ක් මම ඉස්සරහට ගියා. මම හිතලා ගැහුවා. දැන් ධන 7 අපි ඉන්නේ. හරි. ඊට පස්සේ එකතු කරන්න ඕනේ එක ඍණ 2ක්. හරි. ඍණ 2ක් එකතු කරනවා කියලා කියන්නේ මොකද්ද? දෙකක් ආය ආපස්සට යනවා කියන එක නේද? ආයෙනම් මම දෙකක් ඔන්න ආපස්සට ගියා. දැන් මම ඉන්නේ මෙතන. හරි. එහෙනම් මගේ උත්තරේ මොකද්ද? බිංදුවේ මම ඇත්තටම යන්නේ මෙන්න මේ පහට. හරි. එහෙනම් ඔන්න මගේ උත්තරේ වෙන්නේ එතන ධන 5යි කියන එක. මට ওই විදිහට උත්තරේ ගන්න පුළුවන් ළමයි. මතක ඇතිනේ. මම හිතනවා මතක ඇති කියලා. හරි. රයිට්. ධන වස්තු උදාර සංඛ්‍යාව 8ක් හා ශීර්ෂ සංඛ්‍යාව 5ක් පවතින මෙහි මුහුණත් ගන්න කීයද කියලා අපි අහනවා 21 වෙනි ප්‍රශ්නේදී. 21 ප්‍රශ්නේදී 12 වෙනි ප්‍රශ්නේදී. තමයි. මේකට උත්තරේ තමයි 5යි කියලා එන්නේ. හරි. ඔකට උත්තරේ එන්නේ 5යි කියලා. හරි. කොහොමද මං මේක ගත්තේ? හරිලා අපි මේක හදන්නේ කොහොමද කියන්නකෝ බලන්න. ඔව් මතක ඇති සමහර විට මතක නැතුවත් ඇති. එහෙම දෙයක් තියෙනවා. හරි බලා ගන්න. ඔයාලට තියෙනවා මෙන්න ඒයුලර් සමීකරණ කියලා එකක්. ඒකට කියලා මෙන්න මෙහෙම සමීකරණයක් v අඩු කිරීම e ධන f කියලා සමීකරණයක් තියෙනවා. මෙන්න මේ සමීකරණය කියන්නේ මොකද්ද? මේ v කියලා කියන්නේ මොකද්ද?
E කියන්නේ මොකද්ද? F කියන්නේ මොකද්ද? මේක ළමයි අවශ්‍යටි තම බොහෝ විට තියෙන්නේ. ඒ වුණාට ඔයාලට මේකටත් අදාළ වෙන්න පුළුවන්. හරි. නමුත් එහෙම කියන්න පුළුවන් වෙන්නේ නැහැ. හරි. P කියන ළමයි ශීර්ෂ ගණන. E කියලා කියන්නේ දාර ගණන. එතකොට F කියලා කියන්නේ faces නැත්නම් මුහුණත් ගණන. හරි. ඔය විදිහට අපිට ගන්න පුළුවන්. දැන් මේකට අපි ආදේශ කරලා උත්තරේ කොහොම බලන්න කොහොමද කියලා? ධන වස්තුවක දාර 8ක් තියෙනවලු. අපි බලමු V අඩු කිරීම E එකතු කිරීම F කියන්නේ සමානයි දෙකලු. V කියන්නේ ශීර්ෂ ගණනේ ශීර්ෂ ගණන පහක් තියෙනවා කියලා කියනවා. නම් පහ කියන එක දෙන්න ආදේශ කරනවා මේ ශීර්ෂ පහක්. දාර 8ක් කියලා කියනවා. ඊළඟ දාර ගණනේ ඊනේ. ඊළඟ ඔන්න දාර 8ක් තමයි ඒකත් අදින් කරා. F කියන එක දන්නේ නැහැ අපි මේක තියාගත්තා. හරි දැන් F නේ අපි හොයාගන්න ඕනේ. හරි. F හොයාගන්න නම් මොකද අපි කරන්නේ? මෙතන මේ පහ එකතු කරලා 8 අඩු කරලානේ තියෙන්නේ. හරි. එහෙනම් අපි මෙතනදි මේ එකතු කරලා තියෙන 5යි අඩු කරලා තියෙන 8යි වෙනුවට අපි දාගමු 5ක් අඩු කරලා 8ක් එකතු කරලා. හරි. ඒ එහා පැත්තටත් 5ක් අඩු කරලා 8ක් එකතු කරමු. එතකොට අපිට එනවා අදාළ මුහුණ ගණන. මේ පහට මේ පහ කැපෙනවා මේ 8ට මේ 8 කැපෙනවා. F කියලා කියන්නේ කී එතකොට අපිට උත්තරයක් ලැබෙනවා. F කියලා කියන්නේ මෙතනදී බලන්න හොඳට. දෙකට 8ක් එකතු කරාම 10යි 10න් 5ක් ගියාම 5යි. ඔන්න ඔය විදිහට අපිට සමානයි 5යි කියලා උත්තරයක් ලැබෙනවා. ඕකෙන් තමයි ඕක හදන්නේ. හරි right. අපි බලමු ඊළඟ ටිකත් සාකච්ඡා කරගෙන යන්න Zoom එකේ නම් කරලා දින්න මට ඊමේල් එකකට දාගන්න බැරි වුණා. කවන්න අපි එහෙම මේ කොටස් දෙකකට සාකච්ඡා කරමු. හරි. right. සංඛ්‍යාවක අගය එක්සරේ නිරූපිතය එම සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා තුනක් අඩු සංඛ්‍යාව බීජ ප්‍රකාශනයක් වගේ ලියා දක්වන්න කියලා කියනවා. කොහොමද අපි ඒක කරන්නේ? සංඛ්‍යාවක අගේ එක්සරේ නිරූපණය කරනවා. ඒ අගයෙන් හරියට අඩක් කියලා කියන එක. අගයෙන් භාගයක්නේ. හරි x බෙදීම දෙක කියන එක තමයි කියන්නේ. හරි. කට වඩා අඩකට වඩා තුනක් අඩු සංඛ්‍යාව බීජ ප්‍රකාශනය. තුනක් අඩු වෙන මේ අඩකට තුනක් අඩු. ඔබ තමයි බීජ ප්‍රකාශනය. ඔබ ලියගන්න පුළුවන් වෙන මම අනන්තවත් තව කරලා දෙනවා ක්ලාස් එකේදී. හරි. right. මේ සමපාත ත්‍රිකෝණය යටින් අඳුරු කරන්න සමපාත ත්‍රිකෝණය අඳුරු කරන්න කියලා කියනවා. බලන්න සමපාත ත්‍රිකෝණය කියලා කියන්නේ මේකත් 12යි මේකත් 12යි මේකත් 12යි වෙන එකනේ. හරි. එහෙනම් අපි ඒක අඳුරු කරන්න ඕනේ. අඳුරු කරනකොට මෙන්න මේ විදිහට අඳුරු කරන්න හොඳටම ඇති ඈ. නිකම් පාට කර කර නගලන්න ඕනේ නැහැ. ඔතේ නිකන් අඳුරු කරන්න ඇති. ඔක තමයි ත්‍රිකෝණය. ඔක අඳුරු කරලා දිනවා ලක්ෂණ දෙක හම්බෙනවා. පහත බහුවස්ත්‍රය උත්තලද අවතලද යන්න සඳහන් කරන්න කියලා කියනවා. ඔන්න උත්තලද අවතලද යන්න සඳහන් කරලා තියෙනවා කියලා කියන්නේ අපිට කෙලින්ම මෙතනින් ගන්න පුළුවන්. තමයි උත්තල බහුවස්ත්‍රයක් කියලා කියන්නේ අපි යම්කිසි තැන් දෙකක් අරගෙන ඒ දෙක යා කරද්දී ඒ ආකරණ රේඛාව බහුවස්ත්‍රය ඇතුළෙම තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම උත්තල බහුවස්ත්‍රයක් වෙනවා. එතකොට මේකේ හැමතැනම මේ වගේ මෙන්න මේ දෙක යා කරත් එකයි මේක මෙහෙ තව එකක් අරගෙන මෙහෙන් යා කරත් එකයි ඔය අපිට කැමති තැනකට මෙහෙම ඕන තරම් යාකරොත් එහෙම ඒව හැමතැනම තියෙන්නේ එකම විදියට. හැබැයි මේකේ බලන්න මේකේ මෙන්න මේ තැනට යා කරපුවාම බහුවස්ත්‍රයෙන් එළියට පනිනවා. එහෙනම් මේක අවතල වෙනවා. හරි මේක උත්තල. right. ඔය විදිහටම මේකෙත් අපිට ඕනම තැන් දෙකක් බය නැතුව යා කරන්න පුළුවන්. මේකේ කිසිම තැනක් පිටට පනින්නේ නැහැ. එහෙනම් මේකත් උත්තල වෙනවා. right. එතකොට මේකේ බලන්න මේකේ මම මෙන්න මේ තැන් දෙක යා කරනවා. මේ තැන් දෙක යා කරද්දී යන්තම් එළියට පනිනව නේද? බලන්න මේ. එළියට පැනලා තියෙන්නේ. හරි. නැත්තම් අපිට පුළුවන් මෙන්න මෙතනයි යා කරන්න. හරි. ඔය තැන් දෙක යා කරන්න. ඒ තැන් දෙක යා කරද්දිත් පනිනවා. එහෙනම් මේක අවතල බහුවස්ත්‍රයක් වෙනවා. හරි. ඔක මතක තියාගන්න ඕනේ ඔයාලා. හරි. අරය 3 සෙන්ටිමීටර වෙන වෘත්තයක් අඳින්න කියලා කියනවා. ළමයි මෙතන ඔයාලා කරන්න ඕනේ. ඉස්සෙල්ලාම දැන් ඔයාලා කව කට්ට තියෙනවනේ. මෙන්න මේ විදිහට ඔයාලා කව කට්ට තියෙනවා. මම මෙතනින් කව කට්ටක් අඳිනවා ඔයාලට ඉතින් පේන්න. හරි. කොහොමනේ තියෙන්නේ ඔයාලා කව කට්ට නේද? හරි. කොහොම කව කට්ටනේ තියෙන්නේ ඔයාලට? හරි. බලමු අපි කොහොමද කරන්නේ කියලා. මෙතනදී ඔයාලා ඊට පස්සේ අඩේ මුලක් ගන්න ඕනේ. අඩේ මුලේ ඔයාලා බිංදුව 1 2 3 4 පහට යනවා මෙතනින්.
ඔය විදිහට තියෙනවා. මෙතන බිංදුව 1 2 3 ඔය විදිහට තියෙනවා. රයිට්. මෙන්න මෙයා තමයි ඔයාලගේ කවර් කට් එක ඇල්ලුවොත් ආවා. මම මේක ගන්නම් මෙතෙන්ද. හරි. ඔය විදිහට ඔයාලගේ අඩු රූල තියෙනවා. මේ අඩු රූලේ ඔයාලගේ සෙන්ටිමීටර් 3ක් අරය වෙනනේ. හරි. අරය කියලා කියන්නේ තමයි මෙන්න මෙහෙම වෘත්තයක් අඳාම මේ වෘත්තය ඔයාලා මැද අඳින තැන ඉඳලා මෙන්න මෙතෙන්න තියෙන එකට තමයි අරය කියලා කියන්නේ. හරි. ඔයාලා දැන් කව කට්ට අරගෙන මෙන්න මේ විදිහට අරගෙන ඔයාලා මෙන්න මේක සෙන්ටිමීටර් 3ක් වෙනකන් හදා ගන්න ඕනේ. මම සෙන්ටිමීටර් 3ක් හදා ගන්න බැරි නිසා මේක පොඩි කරනවා උපරිම. හරි. ඒක පොඩි කරලා කොහොම හරි සෙන්ටිමීටර් 3ක් කරගන්න තමයි try එක දෙන්නේ. බලමු. දැන් පේනවනේ. හරි. ප්‍රශ්නයක් මම නතු පේනවා. ඉතින් ප්‍රශ්නයක්. හරි. right. දැන් මම ගන්නවා කවට අරගෙන ඉරලා ඉහිලා තියෙනවා මේ බිංදුව සහ 3 අතර. හරි. ඕක කොහොම තියද්දී බලන්න මෙතනදී මට ඔන්න ඔහොම 3 තියාගන්න. දැන් බලන්න ඔයාලා හොඳට මේක බලා ගන්න. මේ කවට්ටේ තුඩ කියන එක්කෙනා බිංදුවේ තියෙන්නේ. 3 කියන එක්කෙනා මෙතන තියෙන්නේ. ඔය විදිහට ඔයා තියාගත්තට පස්සේ ඔයාට කවකට්ටේ තුඩ ඒ කියන්නේ මෙන්න මේ තුඩ හරි කොහොමද වෙන්නන්නේ මෙන්න මේ තුඩ එක තැනක තියලා මෙන්න මෙයාව තව තැනක තියලා මේක වටේට ඔන්නම රවුමක් ඇඳලා මෙන්න මෙයා අරය 3ක් තුන රවුමක් විදියට ඇඳෙනවා. හරි එහෙනම් ඔයාලට ඒක අඳිනවා කියලා ලකුණු මෙන්න ඔන්න මම කියලා දුන්න අඳින විදිය ඒක අඳින්නේ විදියට හරි මේක ඇඳලා ඉවරලා තමයි අර මැද ඇඳපු තැන පොඩි තිතක් තියලා එතනින් මෙන්න මෙහෙම ඊතලයක් ගහලා මෙතන 3 සෙන්ටිමීටර් කියලා ලියන්න. ඔන්න ඔක ලියනකොට ඔයාලට ලකුණක් හම්බ වෙනවා. හරි 16 වෙනි ප්‍රශ්නට ඔක තමයි උත්තරේ. බලමු අපිට තව කොච්චර වෙලාවක් ඉතුරුද කියලා. ඊළඟ දෙකක් තියෙනවා. අපි බලමු තව ගණන් දෙකක් මේ සාකච්ඡා කරගන්න. මෙහෙමයි. බලමු පහත ස්කන්ධ ආරෝහණ පිළිවෙල සකස් කරන්න කියලා කියනවා. බලන්න ඉතින් ආරෝහණ පිළිවෙල මේක ලෙන්සි නෙමෙයි. මේ ආරෝහණ පිළිවෙල සකස් කරන්නේ ස්කන්ධ ටික. හරි ආරෝහණ පිළිවෙල සකස් කරනවා කිව්වම මිලිග්‍රෑම් 10 පොඩිම එහෙනම් මිලිග්‍රෑම් 100 කියන එකේනා පොඩි ඔක්කොටම වඩා මිලිග්‍රෑම් 1000ට ග්‍රෑම් එකක් කියලා කියන්නේ. තාම ග්‍රෑම් 10 බලන්න නැහැ කොහොමද? හරි එහෙනම් ඊළඟට ලොකු වෙන්නේ ග්‍රෑම් 10. ඊට පස්සේ ලොකු වෙන්නේ කිලෝග්‍රෑම් 1. ඔයාලට නැතිනේ. ඒවා ලේසි ස්කන්ධය මම දාලා දෙන පාඩම් පාද බලලා තියෙනවනේ ලේසි. බලලා නැත්නම් මෙතන උඩින් දකුණු පැත්තේ ලින්ක් එකක් වැටෙයි. මොකද්ද බුක් මාක් එකක් විදිහට ඒක බලන්න කියලා. right. පහත දැක්වෙන එක් එක් ත්‍රිකෝණයේ සුළු කෝණී ත්‍රිකෝණයක්ද මහා කෝණී ත්‍රිකෝණයක්ද ඍජු කෝණී ත්‍රිකෝණයක්ද යන්න සඳහන් කරන්න කියලා කියනවා. ළමයි ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙන්නේ මේ එක කෝණයක් හරි අංශ 90ක තියෙනවා නම් ඒක ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙනවා. සහ තවත් ත්‍රිකෝණයක් ගත්තොත් ඒ ත්‍රිකෝණය එකක් හරි අංශ 90 පන්නලා තියෙනවා නම් ඒක මහා කෝණී ත්‍රිකෝණයක් වෙනවා. අංශ 90ට වඩා කුඩා ත්‍රිකෝණ තියෙනවා නම් කුඩා කෝණ තියෙනවා නම් ත්‍රිකෝණේ හැමතැනම ඒවා හැම එකක්ම සුළු කෝණී ත්‍රිකෝණ වෙනවා. මේ තියෙන පේනවනේ. මම ඒ කීප එක අහුන් නැත්නම් ආයෙ පාරක් පස්සට ගිහලා අහලා බලන්න. අපි මේ වම් අත පැත්තෙන් ඩබල් ටච් කරපුවම පස්සට යනවා YouTube එක. දන්නවා නේද මේවා කියලා දෙන්න ඕනේ ඒවා. හරි. එතකොට මේක මොකද්ද? මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. හරි. මේක ඍජු කෝණී ත්‍රිකෝණයක්. මම කෝණ කියලා නිකන් හොලිවට කවන්නේ නැහැ. මම ඍජු කියලා නිකන් ලියනවා. ඍජු කෝණී ත්‍රිකෝණයක් කියන මම ත්‍රිකෝණය අඳිනවා. හරි මෙයා මහා කෝණී ත්‍රිකෝණයක්. මෙයා සුළු කෝණී ත්‍රිකෝණයක්. එතකොට මෙයා කොහොමද? එයාත් එහෙමම තමයි. එයාගෙත් එකක්වත් නැහැ ළමයි මේ 90ට වඩා ලොකු ඒවා නැහැ නේද? හරි. එහෙනම් අපිට